அனைவருக்கும் අටශ්‍රේණිය දෙවන බස දෙමළ පෙළ පොතේ පින්තූර බල වාක්‍ය ලිවීම වාර විභාගයේ සඳහා අපට අනිවාර්යෙන් ලැබෙන ප්‍රශ්නයක්. මේ පින්තූරය දිහා දැක්කාම අපිට පේනවා සත්‍ය වශයෙන් මේක බස් නැවතුම් පොලක් කියලා. ඒ බස් නැවතුම් පොලක් කියන එක අපි කලින්ම පින්තූරේ හැඳින්වීමේදී සඳහන් කරන්න ඕන. මේ බස් නැවතුම් පොලක්. මෙහි පිරිමි දෙදෙනෙක් සහ එක් කාන්තාවක් සහ දරුවෙක් සිටිනවා. කාන්තාවගේ අතේ බෑගයක් තිබෙනවා. එක් පිරිමියෙක් වාඩි වී සිටිනවා. යාල් පේරුඳු නිලයම් යාපනයේ බස් නැවතුම් පොළ කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. කාලසටහනක් තිබෙනවා. අන්න ඒ වගේ කාරණා අපට කියන්න පුළුවන්. හොඳයි, අපි එhmenan අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම පින්තූරයක් බලලා වාක්‍ය ලියීම එහෙම නැත්නම් පින්තූරේ විස්තර කිරීමේදී අපි කරන්නේ ඒ පින්තූරය හඳුන්වනවා අපි ඉස්සරලා. ඒ පින්තූරේ කොයි වගේකක්ද කියලා හඳුන්වනවා. මේ යම්කිසි අභ්‍යන්තර දර්ශනයක්ද බාහිර දර්ශනයක්ද කොයි වගේ ස්ථානයක්ද කියන එක අපි මුලින් හඳුන්වනවා. හොඳයි, එහෙනම් අපි බලමු මේ ස්ථානය අපට පේනවා බස් නැවතුම් පොලක් කියලා. දැන් මේකේ තියෙනවා පුංචි දැන්වීමක් මෙන්න මෙතන යාල් පේරුඳු නිලයම් කියලා. මෙන්න මෙතන තියෙනවා පුංචි දැන්වීමක් වගේ එකක් යාල් පේරුඳු නිලයම් කියලා. එතකොට අපට ඒකෙන් අනුමාන කරන්න පුළුවන්, හිතන්න පුළුවන් මේක යාපනයේ බස් නැවතුම් පොළ වේ යුතුයි. ගමනක් යන්න ආව පුංචි පවුලක පිරිසක් මේ අපි දන්නවා මේකේ ඉන්න වේලා සටහන්කරුගෙන් මේගොල්ලෝ අහනවා බස් තියෙන්නේ කොහමද මොනවාරි විස්තරයක් විමසන එක තමයි තියෙන්නේ. හොඳයි, අපි එහෙමනම් උත්සාහ කරලා බලමු කොහොමද මේ බස් නැවතුම් මේ ස්ථානය හඳුන්වන්නේ කොහොමද. ඊට පස්සේ අපි කොහොමද මේකට වගන්ති ලියන්නේ කියලා. ඒ වගන්ති ලියන්නේ වගේ රීතියක් තියෙනවා. වචන 4කට වඩා වැඩි වෙන්න ඕනේ. අවම වශයෙන් වචන 4ක්. ඒ වචන වාක්‍යවල යම්කිසි අර්ථයක්, නිවැරදි අර්ථයක් තියෙන්න ඕන. වාක්‍ය 5ක් ලියවිලා තියෙන්න ඕන. හොඳයි, අපි බලමු. ඉංගු මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඉංගු මෙහි බස් නිලයම් ஒன்றின் බස් නැවතුම් පළක බස් නිලයම් ஒன்றின் එහෙම නැත්නම් பேருந்து நிலையம் ஒன்றின் කාච්චි දර්ශනයක් කානලාම් එහෙම නැත්නම් අපිට මේක වචන දෙකක් විදිහට දාන්න පුළුවන්. කාන මුඩියම් කියලා දාන්න පුළුවන්. කාන මුඩියම්, කාන මුඩියම් ඔය දෙකෙන්ම කියවෙන්නේ දැකිය හැකි කියන අර්ථය. දැකිය හැකි. இது யாழ்ப்பாணம் பஸ் நிலையம் என்றோ இதுமெய யாழ்ப்பாணம் பஸ் நிலையம் என்றோ යාපනයේ බස් නැවතුම් පොළ යනුවෙන් එන්රු කියලා කියන්නේ යනුවෙන්. අපිට තවත් මේ වගේ කාර්යයකදී උපකාර කරගන්න පුළුවන් පදයක් තමයි එන්රු කියන වචනේ. එළුදීරු කිරදු ලියලා තියෙනවා. එළුදීරු කිරදු ලියලා තියෙනවා. මම අර කලින් පෙන්නපු මෙන්න මේ ස්ථානයේ තියෙන යාල් පේරුඳු නිලයම් කියන කතාව. ඒතකොට මේක යාපනයේ බස් නැවතුම් පොළ කියලා මේකේ එක ස්ථානයක සඳහන් කරලා තියෙනවා. ඉංගු අධිකාරී ඔරුවර් මෙහි නිලධරයෙක් යම්කිසි අපි දන්නවා එයා වේලා සටහන්කරු නේරක්කාප්පාලර් කියලා අපි යාට කියනවා. නේරක්කාප්පාලර් කියලා අපි ඉගෙන ගත්තා. නේරක්කාප්පාලර්. ඉංගු අධිකාරී ඔරුවර් මෙහි යම් නිලධාරියෙක් උட்கார்ந்து இருக்கிறான். වාඩි වෙලා ඉන්නවා. උட்கார்ந்து இருக்கிறான். වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම මේ බස් නැවතුම් පොළේ යම්කිසි තැනක තියෙනවා ඉංගු පෙරිය නේර අට්ටවනේ ලොකු කාලසටහනක්. නේර අට්ටවනේ කාලසටහනක්, කාලය හඳුන්වන සටහනක්. නේර අට්ටවනේ ඔන්රු කානලාම්. මම අර කලින් කිව්වා වගේ දැකිය හැකි කානලාම් ගැන දැකිය හැකි දකින්න පුළුවන් කාන මුඩියෝ. ඒ විදිහට තියෙනවා ලොකු කාලසටහන. මේ තියෙන සඳහන් කරලා මේ ලංගම ලාංඡනය
උංගල් පායනම් සිරපාකා මෙයොම් ඔබට සුබ ගමන් කියන අර්ථය තමයි එතෙන් කියවෙන්නේ මෙතන තියෙන්නේ. උංගල් පායනම් සිරපාකා මෙයොම් කියන එක. ඔබේ ගමන සුබ වේවා කියන එක. සුබ එකක් වේවා කියලා. එතකොට මෙතන තියෙනවා මන්නාර් මුල්ලයිත්තීවු හැබැයි සමහර වචන මේවට නොගැලපෙන වචන මේකේ තියෙන්නේ තිරුකෝණමලයි හරි මුල්ලයිත්තීවු කියන එකට මෙතන තියෙන තිරුකෝණමලයි කියලා. පොත්තුවිල් මට්ටකලප්පු කල්මුණයි අක්කරයි පත්තු කොළඹු කදිර්ගාම කණ්ඩි පදුලයි මොනරාගලයි කියන ස්ථානවලට වාහන බස් යන වෙලාවල් තියෙනවා. මේ තියෙන්නේ කාලසටහන. හොඳයි. එතකොට இங்கு பெரிய நேர அட்டவணை லொக்கு காலசட்டகனாக் ஒன்று காணலாம். பெரிய நேர அட்டவணை ஒன்று காணலாம். ලොකු කාලසටහනක් දකින්න පුළුවන්. දැකිය හැකි. ஒரு கட்டிடத்துக்கு අරුහිල් ஒரு බස් වண்டி இருக்கிறது මේ තියෙන්නේ. ගොඩනැගිල්ලක් අසල මේ තියෙන ගොඩනැගිල්ල. ஒரு බස් වண்டி இருக்கிறது. බස් එකක් තියෙනවා. බස් රථයක් තියෙනවා. ගොඩනැගිල්ලක් අසල බස් රථයක් තිබෙනවා. හොඳයි. අපි දැන් සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ පින්තූරයේම හැඳින්නුවා වාක්‍ය පහකින්. இங்கு பஸ் நிலையம் ஒன்றின் காட்சி காணலாம். இது யாழ்ப்பாணம் பஸ் நிலையம் என்று எழுதியிருக்கிறது. මේ යාපනයේ බස් නැවතුම් පොළ යනුවෙන් ලියා තිබෙනවා. இங்கு அதிகாரி ஒருவர் உட்கார்ந்து இருக்கிறான். මෙහි නිලධරියෙක් වාඩි වෙලා සිටිනවා. இங்கு பெரிய நேர அட்டவணை ஒன்று காணலாம். මෙහි ලොකු කාලසටහනක් දැකිය හැකි. ஒரு கட்டிடத்துக்கு அருகில் ஒரு பஸ் வண்டி இருக்கிறது. ගොඩනැගිල්ලක් අසල බස් රථයක් තිබෙනවා. බස් රථයක් තිබෙනවා. හොඳයි. එhmenan අපි තවත් මේ වගේ පින්තූර බල වාක්‍ය ලිවීම කියන පරීක්ෂණයක් මේ ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු ඉදිරියේදී. එතෙක් ඔබට ආයුබෝවන් වණකම්.